හායි යාළුවනේ වලට කොහමද? ඔයාලව සාදරයෙන් ආදරයෙන් පිළිගන්නවා මගේ YouTube channel එකට. මේ තමයි මම YouTube channel එකට අප්ලෝඩ් කරන්න හදන පළවෙනි වීඩියෝ එක. අබුදාබි ඉන්න කට්ටිය නම් දන්නවා මේ කොහෙද කියලා. දන්න කට්ටිය ඉන්නවනම් ඇත්තටම කියාගෙන යමු මේ කොහෙද කියලා. යාළුවනේ මම ඩියුටි ඔෆ් වෙලා යන ගමන් ඉන්නේ දැන්. ඇත්තටම මම දැනගෙන හිටියේ නැහැ කලින් මගේ බස් කාඩ් එක දැන් 0 බැලන්ස්. මට දැන් බස් කාඩ් එක රීචාර්ජ් කරගන්න ඕනේ. මම දැන් බස් කාඩ් එක රීචාර්ජ් කරගන්න බස් ස්ටොප් එකට යන ගමන් ඉන්නේ. මට හිතුණා ඔයාලටත් බස් කාඩ් එක රීචාර්ජ් කරන්න කොහොමද කියලා දෙන්න. ඇත්තටම මේ දවස්වල අබුදාබි ඉන්න කට්ටිය නම් දන්නවා රස්නේ මාර රස්නයක් තියෙන්නේ. ඇත්තටම අමාරුයි. අපි දැන් යමු බස් ස්ටොප් එකට. බස් ස්ටොප් එකට ගිහිල්ලා බස් කාඩ් මැෂින් එකකින් තමයි බස් කාඩ් එක රීචාර්ජ් කරගන්න ඕනේ මේ වෙලාවේ. මෙන්න මේ කාඩ් එක ඔයාලා ළඟ තියෙන්න ඕනේ. මේක තමයි අබුදාබි බස් කාඩ් එක. ඒ වගේම මෙන්න මේ මැෂින් එක. මේ මැෂින් එකෙන් තමයි බස් කාඩ් එක රීචාර්ජ් කරන්නේ. ඔන්න අපි යාළුවනේ බස් කාඩ් මැෂින් එක ළඟට ආවා. අපිට පුළුවන් අපේ කාඩ් එක මෙන්න මෙතනින් මේ රතු පාට තැනින් අපේ කාඩ් එක ඔන්නෝම තියාගන්න. ඊට පස්සේ අපිට දැනට තියෙන බැලන්ස් එක මෙතනින් පෙන්නනවා. ඊට පස්සේ අපි රීචාර්ජ් කරනවා. රීචාර්ජ් කියන එකට ගිහින් අපිට එයාලගේ තියෙන පැකේජස් ඔක්කොම පෙන්නනවා. එතන ඩිරාම් 10 ඉඳන් ඩිරාම් 100ට වගේ යනකම් පැකේජස් තියෙනවා. ඉතින් මට මේ වෙලාවේ වෙන ඩිරාම් 10. මම මෙතනින් ඩිරාම් 10 සිලෙක්ට් කරගන්නවා. ඩිරාම් 10 සිලෙක්ට් කරගෙන මෙන්න මෙතනින් අපි ඩිරාම් 10 දාන්න ඕනේ. ඩිරාම් 10 ඔතනින් දාපුවාම අපිට ඩිරාම් 10 රීචාර්ජ් වෙනවා බස් කාඩ් එකට. ඔතනින්. දැන් යාළුවනේ බස් කාඩ් එක රීචාර්ජ් වෙනවා. ප්‍රොසෙස් වෙන ගමන් තියෙන්නේ. ඔන්න යාළුවනේ බස් කාඩ් එක රීචාර්ජ් වුණා. දැන් අපි බස් කාඩ් එක අරගෙන දැන් මට යන්න ඕන බස් එක එනකන් ඉන්න ඕනේ. දැන් අපි යනවා බස් ස්ටොප් එකකට. යාළුවනේ බලන්න දන්න කට්ටිය කියන්න මේ කොහෙද කියලා අබුදාබි වල. අපි බස් එක එනකන් මම දැන් ඉන්න ඕනේ. යාළුවනේ ඔයාලට ඉස්සරහටත් මම වීඩියෝ අරගෙන එනවා. මාව subscribe කරලා තියාගන්න. ඒ වගේම like කරලා comment කරලා පොඩි support එකක් දෙන්න. ඉතින් යාළුවනේ විනාඩි 5ක් විනාඩි 10ක් වගේ පොඩි වෙලාවක් ඉතින් බස් එකක් එනකම් පොඩි වෙලාවක් බලාගෙන ඉන්න වෙනවා. ලංකාවේ වගේ නම් ප්‍රමාද නැහැ. අතරම බස් එකක් ඉක්මනට එනවා. ඔව් යාළුවනේ මට යන්න ඕන බස් එක එනවා දැන්. මම මේ වීඩියෝ එක මෙතනින් නතර කරනවා. අපි යාළුවනේ මගේ ඊළඟ වීඩියෝ වලින් හම්බෙමු.